ඉතින් අද හදන්නේ අකුරැස්සේ ඉඳලා මාතරට බස් එකෙන් යන්න. මේ තියෙන්නේ අකුරැස්සේ බස් ස්ටෑන්ඩ් එක බිල්ඩින් එකයි තියෙන්නේ. ඒකත් ටිකක් පරණයි. ඉතින් මේ පැත්තට ගියොත් මට ගාල්ලට එහෙම නැත්නම් මාතරට මේ පාර දිගේ ගියොත් යන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ගියොත් මට මොරවක දෙනියාය ගැටබරුව ඒ පැත්තට යන්න පුළුවන්. ඉතින් මට තියෙන්නේ මෙන්න මෙතන තමයි මාතර බස් ගහන්නේ. දැන් තියෙන CDB එක. ඉතින් මේක සේනඟ කට කපලා ඉතින් තව නගිනවා. ඉතින් මට කොහොමවත් මේක යන්න හිතුන්නේ නැහැ. මොකද මේකේ සීට් එක එච්චර උස නැහැ. මගේ බෙල් එක කැක්කුම මොකද තියෙන නිසා මම තෝරලා හිතුවා මීට වඩා හොඳ බස් එකක් ආවොත් ඒකේ නැගලා යනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමට CDB බස් එක සම්පූර්ණයෙන්ම පිරුණු නිසා ඒගොල්ලෝ යන්න පිටත් වුණා. ඒත් එක්කම පිටිපස්සෙන් මෙන්න මේ වගේ ප්‍රයිවට් බස් එකක් එනවා. ඒකේ දුර තියාම පේනවා මේකේ සීට් නම් ගොඩක් උසයි කියලා. ඉතින් මම දුවගෙන ගිහින් බස් එකට නගින්න හදන්නේ. බස් එකත් ඉතින් යන්න හදනවද මන්ද නෑ. බස් එක එතන පාක් කරන්න හදන්නේ. ඉතින් මම පිටිපස්සේ දොරෙන් මේ විදිහට උඩට නැගිනකොටම ලස්සන සින්දුවක් දාලා තියෙනවා. ඉතින් ඒක ලොකු කනට අපහසු නෑ. සාමාන්‍යයෙන් හොඳ රිද්ම් එකට අහන්න පුළුවන් ගානට දාලා තියෙනවා. ඒ වුණාට මට මාර වැඩේ වුණේ මට මොන පැත්තේද වාඩි වෙන්නේ කියලා හිතා ගන්න බෑ. දකුණු පැත්තේ සීට් තියෙනවා. වම් පැත්තේ සීට් තියෙනවා. සීට් වැඩි වුණාම මට තියෙන ප්‍රශ්නේ තමයි ඔළුව කරකවලා ඇතෑරියා වගේ මොන පැත්තේ වාඩි වෙනවද කියලා. මොන වුණත් මම දකුණු පැත්තෙන් වාඩි වුණා. මොකද දැන් වෙලාව 10:25 විතර වෙලා මොන පැත්තට අවුව වැටෙයිද දන්නේ නැහැ. මට හිතෙනවා දකුණු පැත්තට අවුව වැටෙන එක නැහැ කියලා. ඒක නිසා මම මේ පැත්තෙන් මේ පැත්තේ වාඩි වෙනවද? නෑ මේ පැත්තේ වාඩි වෙනවා කියලා තීරණය කළා. ඉතින් හරියටම 10:30 වෙද්දි මේ බස් එක අකුරැස්සෙන් මෙන්න මෙහෙම දකුණු පැත්තට හරවලා මාතරට එන්න පිටත් වුණා. ඉතින් ඔයාලත් අකුරැස්සට ගියොත් ඔයාලට පහසුවෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි කොහෙටද යන්න ඕන කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපි ෆලෝ කරන්න. ඉතින් බස් එක මේ විදිහට ඉස්සරහට යද්දී ටික දුරක් යද්දිම සම්පූර්ණයෙන්ම බස් එක පිරුණා. ඉතින් බස් එකේ දැන් හිටගෙනත් යනවා කට්ටිය. ටිකට් ගන්න අයියා එනවා. මේ බස් එකේ විශේෂත්වය තමයි හැමෝටම ටිකට් දුන්නා. අනිත් බස් වල වගේ නෙවෙයි. ඉතින් මමත් ඉබ්බ ගහලා යන්න බැරි නිසා රුපියල් 150ක් අතර ගත්තා. මේකෙන් ටිකට් එකක් ගන්න ඕනේ කියලා. මොන වුණත් මේ විදිහට රිසල්ට් තිබිලා 150ම මගෙන් ගත්තා. ඉතින් මට ගාණ හිතා ගන්න බෑ. Google එකේ සර්ච් කරාම මට 130ක් ආවා. ඉතින් මම හිතුවා මේක තමයි ගාණ කියලා. මොන වුණත් අවසානයේ මම ඉතුරු ඉල්ලුවාට පස්සේ මට රුපියල් 20ක් එයාට දුන්නා. මොන වුණා එයාට අමතක වෙලා වෙන්නේ නැති. බස් එක හොඳයි. ඉතින් ගමනත් හොඳයි.